වර්තමානයේ බහුල වශයෙන් අපි දරුවන්ගේ වැරදිවලට නිතර දඬුවම් කරනවා. නිතර ඔවුන්ට බැන වදිනවා. නමුත් මේ දරුවන්ට මේ දේ සිදුවෙන්න හේතුව නිවැරදි ඉගෙනුම් ක්‍රමයක් තිබුණාද කියන දේ අපිට තාම ප්‍රශ්නයක්. අපි දන්නවා මනෝවිද්‍යාත්මකව කතා කරොත් දරුවෙක්ට අධ්‍යාපනයක් පොතක් දීලා කටපාඩම් කරලා මතක තියාගෙන මේ දේ ඉගෙන ගනින් කියලා දුන්නට දරුවෙක් හරි විදිහට ඉගෙනුමක් ලබන්නේ නැහැ. ඒ දරුවන්ට කුඩා අවදියේ ඉඳලා හරි විදිහට මනෝවිද්‍යාත්මක ඉගෙනුම් ක්‍රම තිබිය යුතුයි. පළවෙනියටම අපි කතා කරනවා ක්‍රීඩාව හරහා ඉගෙනුමක් සිදු වෙනවා. කලරින්, ඩ්‍රොයිං, චිත්‍ර ඇඳීම්, චිත්‍රපාට කිරීම, ගොඩනැගීම්, ඒ කියන්නේ කෑලි යමුනමින් අපි ගොඩනැගීම හදනවා. ඊළඟට කෑලි නිර්මාණය කරලාගෙන රූපයක් තියෙන රූපේ දරුවාට කෑලි කොටස් වශයෙන් ලබා දීලා ඒ රූපේ නිර්මාණය කරන්න දරුවට ලබා දෙනවා. එතනින් ළමයාගේ තීක්ෂණ බුද්ධිය, තර්කන බුද්ධිය නිර්මාණය වෙනවා. ඒ වගේම අපි කතා කරපු විදිහට කැට ලබා දෙමින් දරුවට බිල්ඩින් එකක් සෑදීම, පාලමක් සෑදීම, ඔය හැම සියල්ලක්ම බුද්ධිය වර්ධනය වෙනවා වගේම දරුවෙක්ගේ අත්චලනය වීමේ හැකියාවක් ඇති වෙනවා. එතකොට ඊට අමතරව අපි දරුවට ආදර්ශමත් විදිහට ඉගෙනුම් ක්‍රමයක් සිදු කළ යුතුයි. අපේ නැත්නම් වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ ඒ ආදර්ශය මත දරුවෙක් ඉගෙනුමක් සිදු කරනවා. දරුවා හොඳ හෝ නරක ඉගෙන ගන්නේ සමාජ පරිසරයේ මුලින්ම දෙමව්පියන්ගේ. දෙමව්පියන් වැඩිහිටියන් ආදර්ශයට ගනිමින් මේ දරුවා නිවැරදි විදිහට අධ්‍යාපනය සිද්ධ කර ගන්නවා දෙමව්පියන්ගේ ආදර්ශය නිවැරදි නම්. ඒ වගේම ඍජු අත්දැකීම කියන්නේ අපි අල්ලලා බලලා එහෙම නැත්නම් දැකලා නිරීක්ෂණය කරලා ඒ විදිහට එයාගේ අධ්‍යාපන ඉගෙනුම සිද්ධ කරගන්නවා. ඒ වගේම උද්‍යෝග ලබා දීමේ, ප්‍රශංසා ලබා දීමේ දරුවෙක් හොඳ දෙයක් කරත් ඔයා මේ දේ හොඳට කරා. පොතක් කියවන්න දුන්නොත් කටපාඩම් කරගෙන අපි කතා කරනවා මේකේ ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තරයක් කියන්න නිවැරදි දෙනවා. හරි ඔයා ඒක හොඳට කරා. ඒක යාට හොඳ මොටිවේෂන් එකක්. ඒ වගේම කතා බහ. එයා කතා නිර්මාණය කරන කුඩා දරුවා කතා නිර්මාණය කරන කතා තුළින් මේගොල්ලෝ ඒකම අධ්‍යාපනයක් ලබනවා. ඒ වගේම හැඟීම් සමග අධ්‍යාපනයක් ලැබෙනවා කියන දුක ලබා ගත්තට පස්සේ ඒ දුකෙන් එයා පාඩමක් ඉගෙන ගන්නවා, ආදර්ශයක් ගන්නවා. මේක මේම සිද්ධ වුණොත් මේ දේ වෙනවා. තරහක් ඇති වුණොත් ඒක දේ වුණොත් මේ දේ සිද්ධ වෙනවා. දැන් වර්තමානයේ දරුවන්ට විභාගයක් අසමත් වුණොත් ඒ දරුවන් දරා ගැනීම ශක්තියක් නැහැ. මොකද ඒ අයට පුරුදු පුහුණුවක් සිද්ධ වෙලා නැහැ ඒ අය තුල. මේකට මුහුණ දෙන්නේ කොහොමද? ක්‍රීඩාවට යොමු වුණා